වේදිකාවේ තියාගෙන කියනවා ඔබතුමා තමයි පෝලින් නැවතුනේ. ඔබතුමා තමයි කිරිපිටි දුන්නේ. ඔබතුමා තමයි බංගලොත් රට නිදහස් කරේ. මොකද්ද මේ ලැජ්ජ නැති කතාව කියලා අපිට තේරෙන්නේ නැහැ මගේ අම්මා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපේ කඳවුර නියෝජනය කරන්න බෑ. කුමාර දිසානායක මන්ත්‍රීවරයාට හොරු අල්ලන ඇමතිකම එතුමාට ලබා දෙන්න. හැබැයි හොරු අල්ලන ඇමතිකම දුන්නට මදි ජනාධිපතිතුමනි එතුමාගේ අත් දෙක බැඳලා පීනන්න දාලා හරියන්නේ නැහැ. එතුමාගේ අත් දෙක ලියලා පූර්ණ බලතල සහිතව වසරක් වැඩ කරන්න අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට අවස්ථාව ලබා දෙන්න. අනුර කුමාර දිසානායකට කෘෂිකර්ම ඇමතිතුමනි ඔබතුමාට ඒක සඳහා නීති රෙගුලාසි මදි නම් ඔබතුමා මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නීති රෙගුලාසි ගේන්න. ඔබතුමා එක හොරෙක් හරි අල්ලලා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනපනත් සංශෝධනය කරලා මෙන්න මේ හොරා කියන නම කියන පුජ්‍යලයව පෙන්නලා ඒකට ඡන්ද විමසන්න. ඒකට ඡන්ද දෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට හොර ලේබලේ ගහන්න අනුර කුමාර මන්ත්‍රීතුමනි 225ම බල්ක් එකට දාලා හොරු කියන ලේබලය දාන්න අනුර කුමාර මන්ත්‍රීතුමා සූදානම් වෙන්න එපා. ඔබතුමාට තියෙන දෙකපුරුද්දක් ඔබතුමාගේ පළපුරුද්දක් ගැන කතා කරන්නේ නැහැ. හෙට අනිද්දා ජනාධිපතිවරණයක් ආවොත් මේ රටේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඉන්නේ. අපි දන්නේ අනුර කුමාර දිසානායක හිටපු කුස්සිකර්ණ ඇමතිවරයා කියන කතා ටික විතරයි. ඒ නිසා ඔබතුමා අවුරුද්දක් මේ ආණ්ඩුව එක එකතු නොවුනත් කමන්නේ. හැබැයි හොරු අල්ලන අමාත්‍යංශය අරගෙන එක හොරෙක් අල්ලලා ඔප්පු කරලා පෙන්නන්න මෙන්න අනුර කුමාර දිසානායක එක හොරෙක් ඇල්ලුවා කියලා. අපි අනිවාර්යයෙන්ම අධිකරණයේදී ආණ්ඩුව ආපු දවසilla මාසයක් දෙකක් ගියේ නැහැනේ. මහා බැංකුව මංකොල්ල කනකොට බැංකුව මංකොල්ල කන්න මාස දෙකක් ගියේ නැහැ. ඒක හොරකම් කරලා තමයි වැඩ ආරම්භ කරේ. හැබැයි අපි පැහැදිලිව කියනවා ඒ බැංකු හොරු ටික අපි අනිවාර්යයෙන්ම අධිකරණයේ ඉදිරියට ගේනවා කියලා. ඒක බොහොම පැහැදිලි. මේ අයට කිසිම අයිතියක් නැහැ. මේ රටේ සම්පත් ටික විකුණන්න මේ සියල්ල විකුණා දැමීමේ වැඩපිළිවෙල නතර කර. මම ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි මේ බැඳුම් කර මංකොල්ලේට මේ තියෙන සාක්ෂිවල අනුවන බැසිල් රාජපක්ෂට සාපේක්ෂව ජොන්ස්ටන් ප්‍රනාන්දුර සාපේක්ෂව මහින්දානන්දට සාපේක්ෂව උදය ගම්මන්පිලට සාපේක්ෂව විමල් වීරවංශට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහෙද ඉන්නව? ගන්න. ඔතන යහට මේ ෆෑන් එක කැරකෙනවා. ඒතර එතනින් එක්තෙන්ට ඇවිල්ලා තරුණයෙක් හිට ගන්න. ඔතන යහට යන්න මට හුලම් වදින්නේ නැහැ කියනවා. සරල බවද? පොලිමේ එන්න කියනවා. වට වෙන්න එපා කියනවා. ඔයා උසද මේක ඔයා මිටිද මේක මොනවද මේ තියෙන ඉතාමත් මානසික වශයෙන් ලදුරු. හැබැයි මදුෂාන් කිව්වගේ ඒකම තමයි සරලම. ඔව් ඒක සරල බව ඒක තමයි ඒ වස්ස දෙන සරලකම. හරිද? මම කියන්නේ හරිද? ඒකෙන් පෙන්වන්නේ තමන්ගේ ඡන්දදායක තමන්ගේ පුරවැසියට තමන්ගේ ඔළුවේ හැදලා තියෙන මනෝභාවී ස්වභාවය. හරිද? ඇඳි පුටුවක වාඩි වෙලා එයා පැත්තේ හුලම් වදින්න එපා කියලා කරුණා කරලා අයින් වෙන්න මට හුලම් එන්නේ නැහැ කියන බැලුවද විදිහ. ගොඩක් කට්ටියට ගියේ කොටද මිටිද කොටද උසද කියන එක තමයි ගියේ. ඇත්ත ඒක. ඒකෙන් මනින්න පුළුවන් මිනිහාගේ චින්තනය මොකද්ද කියලා. ඒ ඇයිද මේ සරල බව වෙන අපිට කරන්නේ. මට ඔබ කියන්න ඇත්තටම සජිත් සරල නැද්ද බලන්න ක්‍රිකට් ගහනවා. වාහන එලවනවා. මම කියන්න රයිට්. මම කියන්න. අද අපි දැක්කේ බස් එක. මම කියන්න රයිට්. ඒකත් හොඳයි. ඕගොල්ලෝ සරල බවට ඡන්දෙ දෙන්න එපා. එපා. එහෙනම් හොඳම අඩිය ගෙවිච්ච සපත්තු දෙකක් දාගෙන පැච් හදපු ෂර්ට් එකක් දාගෙන පස්සේ රිච්ච කලිසමක් ඇඳගෙන හෙට කවුරු හරි ඡන්දෙ ඉල්ලුවොත් ඡන්දෙ දෙනවා. ඡන්දෙ දෙන්න ඕනේ ඒවට නෙවෙයි. ඡන්දෙ දෙන්න ඕනකම තියෙන මොකද්ද? ආණ්ඩුවක් ගොඩනැගීමේද ආණ්ඩුවට පැවරන මූලික කාර්යභාරයක් තිබෙනවා. ආණ්ඩුවට පැවරන මූලික කාර්යභාරය තමයි පුරවැසියාගේ ලෞකික ජීවිතය සපවත් කිරීම. අධ්‍යාත්ම ජීවිතය, ලෞකික ජීවිතය සපවත් වීම අධ්‍යාත්ම ජීවිතය පෝෂණය වෙනවා. අර්ගානුකූලව මන්ත්‍රීතුමා එකග විය හැකි. ඔබ කියන කාරණේ එක්ක ලොකු ගැටුමක් නැහැ අපිට. නමුත් පුද්ගල මනෝභාවය අපේ රටේ ඉන්න ජනතාවගේ ඔතන තියෙනවද? ඔව් මේකනේ දැන් උනේ. හරිද? දැන් ඔයා මට කියන්නේ මට ඕන නම් නේද? මට ආණ්ඩු දාපු කලිසමක් ඇඳගෙන දැන් ෂර්ට් එකක් ඇඳගෙන මම කියන්නේ ඒ වගේ මම ඔබ කියන එක හරි. ඒකට මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් ඔය අත්දැකීම් වින්දනේ. ඔබලම ආරම්භයේදී කිව්වේ නේද? දුප්පතාගේ හිතවතා එනවා, විහාර මහදේවිය එනවා, දුප්පු ගැමුණු වෙනවා, පොළොන්නරුවේ ගැමිය එනවා, ආසියාවේ මොළේ එනවා. අවසන් වතාවට වැඩ කරන විරුවා එනවා. ඇති තරම් ඔය ලේබල් වලින් පස් අමාගෙන ගියන්නේ. මොකද්ද අවසානයේදී රටට ඉතුරු කරේ කියලා බලන්න ඕන. සජිත් ප්‍රේමදාසගේ සරලභාවය නෙමෙයි බලන්න ඕන.
නිවාස අධිකාරියට කොච්චර පිරෙව්වද? අන්ත්‍ර දිසානායකට මොකක්ද දාගන්නේ? ඔබ අන්ත්‍ර කැමති- දිසානායකට මොකක්ද දාගන්නේ ඒ ශ්‍රෝත? කියන්නේ ඔබ කැමති ඔබට කවුරු දැන් වැඩ කරන මම විරුවා කැමති කෙනෙක් සරල ලස්සනට සරල අපමණ අගයක් මම කැමති කෙනෙක් ලස්සනට ඇඳලා නෑ, නෑ, එහෙම නෙමෙයි. ඉන්නවා. අනිත් කෙනාගේ හිත නෑ නෑ කියන්නේ ඔබ කැමති ඔබට කවුරු විදිහට ආමන්ත්‍රණය කරනවටද වැඩ කරන විරුවා කියලා ආවා ඊට පස්සේ මහා රජාණනේ කියලා ආවා මොකද අනිත් එක අපමණ අගයක් අගයක්. ඈ? පොළොවේ මතුවෙච්ච ඇතිරිය. පොළවෙන් මතුවෙච්ච ගැමියා ගැමියා වැඩ කරන විරු අන්තිමට. ඔව්, හරි. විහාර මහදේවි. උරක් හරි හරි ඔව් ඔබ කැමති ඔබට කවුරු විදිහට කතා කරනවද දැන් අපි ඔක්කොටම ඔය මේ ප්‍රබන්ධයන් ඔය ගොඩනගන ලද මොකද්ද වාක්‍ය ඛණ්ඩයන් අපි ඔක්කොටම දැන් ජෝක් එකක් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ කියන විදිහට මට දෙන්නවා. ඔයගොල්ලන්ට විහිළුවක් ඔව්, කරලා ඒක තියෙනවා හරි. නේද? ඔව්. දැන් ඒ කියන්නේ ඒවා හරි ආස්වාදජනකව බාර ගන්නව නෙවෙයිනේ. දැන් මෙතන සාකච්ඡාව මණ්ඩපය ඇතුලේ පවා පින්නවා අර වීලු කියලා. ඒ නිසා මට එහෙම වීලුකාරයෙක් නම් වෙන්න ඕනේ.